පිළිගන්න ඔලෙවිසි channel එකට අද කරන්න තියෙන්නේ අවසන් කොටස ධර්ම යුද්ධය. ඉතින් මේ වෙනකන් සිද්ධිය මතක ඇති කලින් උනේ දැන් මියුළු නුවර වටලන්න යනවා. ඉතින් එතනදී කේවට බමුණ උපාය යෙදුවා. කේවට බමුණ මොනවද කරේ? රත්තුමාට කිව්වා වතුර එන්නේ එළියේ රාජ්‍යයට වතුර නවත්තමු කියලා. හරි. ඉතින් වතුර නැවැත්තුවා. ඊට පස්සේ කිව්වා හාල් එන්නේ එළියෙන් හාල් නැවැත්තුවා. ඊට පස්සේ දර එළියෙන් කිව්වා දර නැවැත්තුවා. හරි. ඒකක්වත් සාර්ථක වුණේ නැහැ. ඉතින් දැන් තවත් උපායක් කේවට බමුණ හිතනවා. ඒ තමයි ධර්ම යුද්ධය. බලමු. නැවත අඥාන වූ මහලු බමුණු කියන්නේ අඥාන කියන්නේ මෝඩ. හරි. මෝඩ මහලු කියන වයසක බමුණා කියනවා අද දේවයන් වහන්සේ බ්‍රහ්මදත්ත රජුරෝ 100ක් රජදරුවන් හා ඒසා මහත් චතුරාංගඩි සේනාවන් ගෙනවුත් වේදේහ රජු අල්ලගත නොහි පලා ගියහ. ඒ කියන්නේ දේවයන් වහන්සේ බ්‍රහ්මදත්ත රජුරෝ 100ක් රජදරුවොත් එක්ක ඇවිල්ලා මෙච්චර ලොකු සේනාවක් චතුරාංගණි කියන්නේ ලොකු සේනාවක් එක්ක ඇවිල්ලා වේදේහ රජතුමා අල්ලගන්න බැරි වෙලා පැනලා ගියා කියලා අප මහත් සැජ්ජාවනේ. අපට මහත් සැජ්ජාව කියන්නේ අපි ගොඩක් රාජ්‍ය වේ මෙහිම හැරලා ගියොත් මොවනැත්තෝ නම් මෞසත පණ්ඩිතයෝ මතු නොවේති. මොවනැත්තෝ නම් මොලේ තියන අය මොවනා තියන අය මෞසත පණ්ඩිතයෝ විතරක් නෙවෙයි මමත් ගොඩක් මොලේ තියෙන කෙනෙක් කියලා කියනවා. මමත් මහා නුවණැත්තෙක්. එක් ලෙස කියන ඔහු පරදවා බිමේ එකපාරෙම එක විදියකින් ඔව්ව පරද්දන දෙන්නම් කියලා කියනවා. එතකොට මේක කියන්නේ දැන් කේවට බමුණ. මෙහෙම කිව්වම ආචාර්යනි ඒ ලෙස නම් තමා කිම්ද? ඒ විදිය නම් මොකද්ද? එයා ඒ පරද්දන විදිය මොකද්ද කියලා මේ කන රත්තුමා බ්‍රහ්මදත්ත රත්තුමා අහනවා. එතකොට කියනවා ධර්ම යුද්ධය නම් දෙයක් කෙරෙමි. ධර්ම යුද්ධය කියලා දෙයක් කරනවා කියලා කියනවා. ධර්ම යුද්ධය කියන්නේ මොකද්ද? රත්තුමා අහනවා. මහරජ දෙසේනාව සටන් නොකොට වෙන. දෙගොල්ලෝ සටන් කරන්න එපා. මම මේක පස්සේ හයිලයිට් කරන්න මේ ටික ඔක්කොම කියන්නේ. කේවට බමුණ. හරි. මම මේක දැන් කියලා යන්නම් මේකේ අර්ථය. හරි. රජදරුවන් දෙදෙනාගේ පඬිත දෙදෙන. රජුරුවන් දෙන්නගේ පඬිතයෝ දෙන්න එක තැනකට එනවා. එකෙන් එක්කෙනෙක් වැන්දොත් නම් වැදපු පක්ෂයකින් වැදපු කෙනාගේ රජතුමා පරාජයට පත් වෙනවා. පරදිනවා කියලා කියනවා. වැඳුම්ලත් නැහැ කියන්නේ වැඳීම ලැබුණ කෙනාට ඒ රජතුමා ජයග්‍රහණය කරනවා කියලා කියනවා. ඒ මන්ත්‍රණේ කතාව මහසුදු පඬිතයෝ දන්නේ නැහැ. මහසුදු පඬිතුමා මේ දේවල් දන්නේ නැහැ. මම ඉතා වැඩිමල් මම ගොඩක් වැඩිමල්. එයා මහසුදු පඬිතුමා බාලයි වයසින් අඩුයි. ආචාර දන්න නුවණැති පඬිතයන් ආචාර කරන්න එහෙම දන්න පඬිතයන් කෙනෙක්ින්ද එයා මාව දැක්ක ගමන් සැක නැතිව වඳිනවා මට. හරි. එතකොට වේදේහ රජු ඇත්තටම පරදිනවා. එහෙම කළා වේදේහ රජතුමා පරද්දලා යමු කියලා කියනවා. එතකොට අපිට ලැජ්ජාවක් නැහැ කියලා කියනවා. ධර්ම යුද්ධය මෙන්න මේකයි කියලා කියනවා. ඉතින් මෙතෙන්ට රකම මේ කියන්නේ කේවට බමුණ. හරි. එහෙම රාස් කතාවත් මේ පෙර පරිද්දෙම දැනවදාරා ඔන්න දැන් මහසුදු පඬිතුමාට මේ කතාව යනවා. මහසුදු පඬිතුමාට ඒ ආරංචි යනවා. ආරංචි ගිහිල්ලා මොකද කියන්නේ? කේවට යන මිනුත් මම පෙරද්දෙමි නම් මාගේ කුමන පඬිතකමද? මේකෙනුත් කේවට්ටට පරදිනවා නම් මගේ නුවණේ ඇති වැඩේ මොකද්ද කියලා බ්‍රහ්මදත්ත රජ කියලා හිතා ගන්නවා. හරි. සිතූසේක. දැන් මොකද මේ ආරංචිය මහසුදු පඬිතුමාට යනවා. හරි. ඊළඟ මහසුදු පඬිතුමා හිතනවා මේකෙත් පරදිනවා නම් කේවට්ටයට මගේ ඇති වැඩේ මොකද්ද කියලා හිතලා දැන් සැලසුමක් සකස් කරන්න යන්නේ. ඉතින් මේ අතරේ බ්‍රහ්මදත්ත රජුරෝ කියනවා කේවට්ටන්ට ආචාර්යනි
ඒ උපාය ඉතා හොඳයි. රට උදේම ධර්ම යුද්ධය කරමු. ධර්ම යුද්ධයට ආවේ නැත්තම් කෙලින්ම පෙරදුනක් තමයි කියලා ලියලා වේදේ රත්තුමාට යවනවා. කුරුවිලියෙන් යවනවා. පණිවිඩේ. රට උදේට ධර්ම යුද්ධයක් තියෙනවා. ඒකට ආවේ නැත්තම් නම් පරාදයි කෙලින්ම පරාදයි කියලා යවනවා. ඒ කාලේ වේදේ රජුරු බෝසත්යන් දැක් කැඳවා. ඉගෙන කිව්වා. මාසුපඩතුමා කැඳවලා කිව්වා. ඒක අහලා බෝසත්යන් වහන්සේ යහපත කියලා හරි හොඳයි රත්තුමනි කියලා බස්නාහිර වාසලින් පිටත ධර්ම යුද්ධ මණ්ඩලයේ බස්නාහිර වාසලයක බස්නාහිර දොරටුවෙන් එළියේ මේ ධර්ම යුද්ධයට මණ්ඩලය ඒ ස්ථානයේ හැදුවා. ඒ වුණත් ඒ රජුන් කෙරෙහි සිටි ජරපුරුෂ 100ක් දෙන කවුරුත් දනිද්ද කිම්දෙයි බෝසත්යන් වහන්සේට ආරක්ෂාව කවුරු දිනද නැද්ද කියලා දන්නේ නැතුව අර ජරපුරුෂ මාසපඩතුමා ජරපුරුෂයෝ ඒ 100 දෙනෙක් අර රජ්ජුරුවෝ හිටපු කට්ටිය ඇවිල්ලා කේවට්ටය පිරිවරා. ඒ කියන්නේ දැන් ධර්ම යුද්ධ මණ්ඩපේ කේවට්ටය වටේට එයත් කේවට බමුණත් එක්කම ඉන්නවා. දැන් මේ ජරපුරුෂයෝ බ්‍රහ්මදත්තයන් නා 100ක් රජදරුවොත් ධර්ම යුද්ධ මණ්ඩපයට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන උපමාවක්යි. පුරදියවක යහපත් දවස් හඳ බලන්නට එක්සිත් එක දිසා බලනවා. ඉතින් අර හඳ බලනවා වගේ චාරිත්‍රයට හඳ බලන ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා දැන් එනකම්. පැදුම් දිග බලා හිටියා. ඒ දැන් උඩ බලාගෙන ඉන්නවා. එසේම නිවටව කේවට්ටයත් නැගෙනහිර දිසා බලා කල්ලේනවා. කේවට්ට වුණත් එහෙම කල්ලේනු කියලා ඉන්නවා. කල්ලේනු කියලා කියන්නේ තාම නෑනේ වගේ එකක්. ඉතින් දැන් ඒගොල්ලෝ ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා දැන් එනකම්. හරි. තමන් පාපියම මේ බෝසත්යන් වහන්සේ දැන් බෝසත්යන් වහන්සේ එදා උදේ දේශන සොළොස් කලයක් සුවඳ පෙනින් ඉස්සෝදා. සොළොස් කියන්නේ 12ක්. 12 කලයක් සුවඳ වතුරෙන් ඔළුව හොදලා රක්ෂයක් අකනා කසී සලුවා. වටින කසී කියන්නේ ඉහළ බෙලේ මේ රෙදි වර්ගයක් එකකින් හදපු කසී සලුවක්. ඇඟට දාන වස්ත්‍රයක් ඇඳුමක් ඇඳලා සර්වාභරණයෙන් විභූෂිතව සියලු ආභරණ වලින් සැරසිලා නොයෙක් රසයෙන් අග්‍ර වූ අමරා දේවීන් පිසින ලද භෝජනය අනුභව කොට අමරා දේවිය අදපු රසවත් ආහාර අරගෙන මහත් පෙරහැරින් වාසල් දොරකඩට ගිහිල්ලා ලොකු පෙරහැරකින් ගේට්ටුව ළඟට ගිහිල්ලා ආපු බව කියනවා. යවා දැන් මේල වේදේ රත්තුමා හම්බෙන්නේ දැන් යන්න හදන්නේ යන්න කණි රත්තුමාට කියන්න එපේ. ධර්ම යුද්ධයට යන්න කලින් ඉතින්. එතකොට කියනවා ආමාපුතුනෝ වහා එත්තේ රජුරුවන් විසින් කියවනවා. කිව්වම රජගෙට ගිහිල්ලා රජුරුවන් වැඳ එකත් පස්සේ ඉතින් රජුරුවන්ට වැඳලා අහකට වෙලා ඉන්නකොට කෙමෙක්ද පුත මොකද්ද පුතා මොකද්ද කියලා අහනවා. මේ වෙලාව වේදේ රත්තුමා අහන්නේ. හරි. ශ්‍රව ගන්න එපා. මේක ඇවිල්ලා අහන්නේ වේදේහ රත්තුමා. හරි. මොකද්ද පුතා මහසුදු පඬිතුක මොකද වෙන්නේ කියලා අහනවා. රජුරුවන් කී කැලේ ධර්ම යුද්ධයට යනවා. රතුනේ මම ධර්ම යුද්ධයට යනවා කියලා කිව්වා. පුතා මගේ මොකද්ද වෙන්න ඕන කියලා අහනවා. දෙවියන් වහන්සේ කේවට්ටය මැණිකකින් වංචා කරනු කැපෙත්තේ. මිති වංචා කියන්නේ රවට්ටන්න. හරි. දැන් මේක දැන් ලියන්නේ මෙහෙමනේ. වංචා. මෙහෙමනේ ලියන්නේ. දැන් මේක ඉස්සර භාවිතාවේ නෑ. අනුස්වාරය කියන එක. හරි. සිංහල කියලා දැන් අපි ලියන්නේ. මෙහෙමනේ. මේක ඉස්සර තිබ්බේ නැති නිසා මෙහෙම තමයි ලියන්නේ. හරි. දැන් ලියන්නේ මෙහෙම. හරි. වංචා කරනවා කියන රවට්ට. වංචා කරනු කැමැත්තේ මේ. රත්තුමනි මම කේවට්ට බමුණව මැණිකකින් වංචා කරන්න කැමති. ඒක නිසා අෂ්ටවංග මාණික්ක රත්නය දෙන්න කියලා කියනවා.
මේ අර අෂ්ටවංක මේක දෙන්න පුළුවන්ද කියලා. පුතේ ඊත් මට කියද ගන්න අරගත්තේ. ඒකත් මට කියලා දීලා ගන්නේ. අපෝ අරගන්න කියලා කියනවා. හරි? අරගන්න කියලා කියනවා. කී කාලේ සක්‍ර යන පළමු තමන් වහන්සේට දුන්න සක්‍ර දෙවියෝ තමයි ඒක දීලා තියෙන්නේ. හරි? අෂ්ටවංක මාණික්ක කවුද දෙවියෝ? සක්‍ර දෙවියෝ. සක්‍ර දෙවියෝ දුන්න තමන් වහන්සේට කියන්නේ මෞසුපට වල දුන්න මණික අෂ්ටවංක මාණික්කය ශ්‍රී හස්තයෙන් අතින් අරගෙන රතුපට වැඳලා මාළිගයෙන් බට කියන එළියට ආවා. තමන් වහන්සේ එක දවස උපන් යෝධයෝ 1000 ඉන්නවා. තමන් එක දවසේ ආපු සිවුරක කියන්නේ ඔක්කොම සෙනග අරගෙන 90000ක් වටනා හැල මේ ඔක්කොම අර තින් මේ ඉහළම තත්ත්වයේ බව පිළිබිඹු කරන්න දාන අලංකාර දේවල්. ඒක විස්තර. අශ්වය උදල වටිනා අශ්වය උදල සරසපු රතේ නැගලා දවල් මේ නිවන වෙලාවට වාසල් සමීපයට පැවැත්. දැන් දවල් වෙලාවේ එනවා. හරි. කේවට්ටයෝද මාසෝ පන්තියෝ දැන් ඉති දැන් උදේ ඉඳලා අර කට්ටිය ඉන්නවා. දැන් ඊද කියලා කේවට්ට වල බලන ඉද්දි මාසුපැටතුමා වඩන එන බව දැකලා වඩනා පෙරමග නෑ මාසුපැටතුමෝ එන පාර එන පැත්ත බලනවා. කර ඔසවා බලා සිටීමෙන් කොක්කරක්ෂය දික් වූ කර ඇතිවේ වූ මේලෝ මේ කළා උපහාසයක්. හරි. තියෙන කර ඔසවා බලා සිටීමෙන් මෙතන උපමාවක්. කොක්කරක්ෂේ දික් වූ කර ඇති වූ අර කොකෙක්ගේ කර වගේ කොක්කා සාමාන්‍ය අර ඉස්සිලා බලන්නේ. ඒ වගේ කර කොකාගේ කර වගේ දික් වෙලා බලලා දැන් එනවද කියලා බලලා මේකට උපහාසය. හරි. උපහාසය අපහාසය දෙකම ගන්න. උපහාසය කියන්නේ අපහාස කරන හැබැයි අර hina යන විදියට. හරි. ඊළඟට මහා බෝසතාණන් වහන්සේ දිගන්තරයේ පතලවුත් තේජස පරිද්දෙන් පාරන්නාව හිරුරස්ත රැහෙනව ශරීරයත්. ඉතින් මේ විස්තර කිරීම. ඉතින් මේ වෙලාව මාසපැටතුමා උඩවැදියා වූ සාගරයේ පදි. සාගරයේ වගේ පොළොව මැඩ පියන්නාසේ දෙවැඩියාව කියන ගොඩට ගැලුව මුහුද වගේ පීදිය පුරා අර පරිවාර සෙනගත් අරගෙන ඇත්තු අස්සු ඔක්කොම අරගෙන වාසල් දොර හරවා නුවරින්ම නික්වා වාසල් දොරෙන් එළියට ඇවිල්ලා දැන් නුවරින් ඉන්නත් එළියට ඇවිල්ලා රතෙන් බැස මෙතනදී හොඳ ලස්සන උපමාවක්. කෙසරු සලා විදහා කිලිපොළන්නා වූ සිංහ රාජයේ කුසින්. ලස්සන උපමාවක්. කෙසරු සලා කියන්නේ කේසර පොළවල විදහලා කිලිපොළන්නා වූ සිංහ රාජ්‍ය. අර සිංහෙක් සාමාන්‍යයෙන් අර කේසර ගසලා මේවා වෙන්නේ. ඉතින් මම පුළුවන් වුණොත් වීඩියෝ කැල්ලක් දාන්න. හරි වීඩියෝ කැල්ලක් දාන්න. ඒ වගේ විජෘම්භණය කරමින් කියන විරාජමාන පෝම බලය පෙන්වමින් ධර්ම යුද්ධ මණ්ඩලයට වැඩිසේක ධර්ම යුද්ධ මණ්ඩලයට ඔන්න ආවා. 170 දරුවොත් මාසපැටතුමාගේ රූපශ්‍රිය දැකලා රූපයිශ්‍රව්‍ය නුවණින් සියලු දඹදිව තමන්ට දෙවන කෙනෙකුත් නැහැ කියලා සිරිවඩන සටන මහස පඬිතුයෝ නම් මොහු තමයි කියලා සමාධියෙන් ඔල්ලොර හඬ ගණන පැවැත්වුවා. මෙතනත් උපම පඬිතයන් වහන්සේ දැන් මේල විස්තර කරනවා. දෙව්ලොව දෙවියන් පිරිවර අසුර යුද්ධයේ නිපුණ සක්දිවි රජු වගේ උපමා විෂයාතික්‍රාන්ත වූ කියන උපමා කරන්න බැරි තරම් ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත වෙච්ච අෂ්ටවංක මාණික්‍ය රත්නය අතින්ගෙන මේ වගේ උපමා කරන්න බලන සෞභාග්‍ය
තියෙන ඒ අෂ්ටවංක මාණික්කය. අෂ්ටවංක මාණික්කය අතින් ගෙන ඒ අෂ්ටවංක මාණික්කය එච්චර මේ ලස්සනයි. හරි. කේවට්ටේ විදිහට ගියා. ඒවට වුණත් මාස්ටර්පතිතුමා දැකලා මම දෙමි කියාගෙන යන්නම්. අර්ථය එක්ක. මාස්ටර්පතිතුමායි තේජස ඕරයක හරි. ඕරයක ඉඳ කතන ඉන්න බැරුව ඉස්සරහට මාස්ටර්පතිතුමා ඉස්සරහට ආවා. මාස්ටර් පණ්ඩිතයින් අපි දෙන්නම පණ්ඩිතවරුන්. ඔබ නිසා ඇවිල්ලා මෙච්චර වෙලා මෙතෙක් කල් මෙතන හිටිය අපිට මොකක් හරි පඳුරක්වත් තෑග්ගක්වත් ගෙනාවේ නැද්ද කියලා අහුවා. මොකක් හින්දාද මෙච්චර මේ අපිට පිළිගැනීමක් නොකරේ කියලා අහනවා. හරි. එහෙම කිව්වම බෝසතාණන් වහන්සේ කියනවා පණ්ඩිතේනි ඔබට හොඳ පඳුරක් හොයන්න හොයාගත්තා. ඔබට හරින පඳුරක්ද අද මේ මිනිරුවන රජෙවි. මට අද මේ මැණික හම්බුණා. ගන්න කියලා කියන. මේ වගේ මැණිකක් නම් කොහෙවත් නැහැ කියලා කියනවා. මේමුත් නැහැ කියන්නේ කොහෙවත් නැහැ. කේවට්ටයොත් පණ්ඩිතයෝ මාස්ටර්පතිතුමාගේ අතේ දිලිසෙන මේ මැණික දැකලා මේ පණ්ඩිතයන් මට මැණිකක් දිනල්ලා මේ කියලා හිතලා එහෙනම් දෙන්න කියලා. මේ ඇවිල්ලා කියන්නේ කේවට්ට බමුණ. හරි. ඉතින් මොකද්ද මෙතන දැන් මුලින් අහන්නේ මාස්ටර්පතිතුමාට අහනවා අපි දෙන්නම් පණ්ඩිතයෝ ඔබ නිසා මෙච්චර වෙලා මෙතන ඇවිල්ලා ඉඳලා අපිට මුකුත් තෑග්ගක්වත් එව්වේ නෑනේ කියලා කිව්වම ඇයි අපිට එහෙම මේ පිළිගැනීමක් නොකරේ කියලා අහනකොට මාස්ටර්පතිතුමා කියනවා අනේ පණිතුමා ඔබට හොඳ පඳුරක් මම හොයාගත්තා. හොඳ තෑග්ගක් හොයාගත්තා. මෙන්න මේ මැණික් ගල ගන්න. මේ මැණික වගේ මැණිකක් තවත් නැහැ කියලා දැන් දෙන්න යනවා. ඊට පස්සේ ඉතින් කේවට වුණ එහෙනම් කියනවා දෙන්නකෝ කියලා අත දික් කළා. පණ්ඩිතුමා මොකද කරේ? එද ගන්නවා. මෙන් එන්න ගන්න කියලා අත දික් කරලා මේ අත ඇඟිලි අග මැණික එල්ලුවා. ඒ කියන්නේ අතේ මේ අග මැණික තිබ්බා. ඒතර අර වැටෙන්න යනවනේ. හරි. මොකද්ද මාස්ටර්පතිතුමා කරේ? දැන් හෙද ගන්නවා කියලා අත දික් කරපු කේවට බමුණාගේ අතේ ඇඟිලි අග තිබ්බා. ඇඟිලි අග මැණික තිබ්බා. හරි. එතකොට බමුණානෝ බරෝ මිනිරුවන. ඇඟිලි අගින් රදවාගත ඒ කියන්නේ ඇඟිලි අග තියාගන්න බැරි වෙලා මැණික වැටෙනවා. මැණික වැටිලා පෙරලිලා මාස්ටර්පතිතුමාගේ පාමුල කකුල් දෙක ළඟටම යනවා. බවුණත් දැන් ලෝභය මොකද මේ මැණික් ගල චක්‍ර දෙවියෝ දුන්න මැණිකක්. ඒක බොහොම ලස්සන වටින මැණිකක් අර මේ ඇදිලා යනවා. ඒක නොගෙන ඉන්න බැරි තරම් ලස්සන මැණිකක්. ඉතින් බමුණත් ලෝභේ මැණික ගන්නයි කියලා හිතලා මාස්ටර්පතිතුමාගේ කකුල් දෙක පාමුලට යනවා. ඉතින් මේ මහා බෝසතාණන් වහන්සේ ශ්‍රීපාදයේ බෝසතාණන් වහන්සේ කියලා කියද්දී ඒ ගෞරවයෙන් තමයි මේ කියන්නේ. ඒක දැකලා මාස්ටර්පතිතුමා මොකද කරේ? බෝසතාණන් වහන්සේ බමුණා නැඹුරු තැනැත්තෝ කර ඔසවාගත්ත නොදී බමුණට නැවුනම කර ආපහු නැගිට ගන්න බැර වෙන්න එක අතකින් පිටි කියන්නේ පිට අනිත් අතෙන් පිටි මුල පිට මැදයි පිට කරයි පිටේ අගයි මෙහෙම අල්ලගෙන හයියෙන් තරේ කියන හයියෙන් අල්ලගෙන තරේ කියන්නේ වැරෙන් නැත්තම් තදින් අල්ලගෙන. හරි. තදින් අල්ලාගෙන නැගිටින්න ආච්චාර නැගිටින්න මම බාලගෙනෙක් නේ. ඔබගේ මුණු පුරා වගේ ඇති. මට වඳින්න එපා කියලා මුඛය හා නලල පෙරලා කොරසැඩි කියන්නේ ගොරෝසු බිම උලා රත්වද මලක්සේ ලේහා පස් හා වකා දැන් මුණ මේකත් වෙල උපමා. රත්වද මලක් රතු පාට වදමල් තියෙන. මන්ට ඒ කාලේ ඉඳලා තියෙන උපමාවක්. හරි. කියන්නේ ඒකේ රතු පාට මල දිහා දැකලා ඒවයි උපමා ලියලා තියෙනවා. මේක. ඉතින් අර මොකක්ද දැන් කරන්නේ? ඊයෝ මට වඳින්න එපා කියලා පිටේ මුරනේ. පිටේ අර කරණුවේ අල්ලලා
බිම ඔළුව මේ බිම අතුල්ලනවා මූණ මෙහෙම අර ගොරෝසු බිම අතුල්ලලා දැන් මූණ රත් වෙලා ලේ එනවා දැන් පස්සාවක් දැන් පස්සල ගාලා මෙහෙම වදින මට වදින්න එපා කියලා නෝන නැත්තව තොප මාතිය වැදුම් ගන්නට සිතයිද කියලා ඔන්න දැන් කියනවා මොලේ නැති මිනිහා මගේ අතින් වන්දි වැඳගන්න හිතාගත්ත කියලා බුට්ටුව අල්ලාගෙන දැම්මාලුසේ අන්න බෙල්ල බුටුවගෙන බෙල්ලා දැන් අල්ලලා එහෙම දැම්මා අහකට බෙල්ලෙන් අල්ලලා අහකට දැම්මාම ඉස්බක් පමණ ටික දුරක් එහාට ගිහිල්ලා වැටිලා නැගිටලා වැලි පිහදදා පලා ගියේ පැනලා ගියා වැලි පිහදදා ඇඟේ තියෙන වැලි පිහදදා පැනලා ගියා මැනික ටක් ගාලා මේ මෝසපර්තුවා මිනිස්සුම ටක් ගාලා අරගත්තා දැන් මොකද වෙන්නේ නැගී සිටුව ආචාර්යනේ මා නොවඳුව කියලා බෝසතාණෝ කිය හැවපු හඬ මුළු ඔක්කොම සේනාවට ඇහුණා කේවට බමුණ මාසපර්තුමාගේ කකුල් වැන්දා කියලා හැමෝම කොක්ක සන්දී පිළි හිස සිසාර අත්පොර සඳීල කෑ ගැව්වා දැන් මාසපර්තුමායි කට්ටිය කෑ ගැව්වා මොකද මෙන්න මේ මාසපර්තුමාට වැන්දා කියලා මේ අප්පුඩි ගාලා කෑ ගැව්වා ඒක දැකලා මේ මාසප මේ බ්‍රහ්මදත්ත රජතුමයි රජදරුවෝයි කේවට්ටයා මේ පාපිට මේ මහෝසපර්තුමයි කකුල් දෙකකට වැටෙනවා දැක්කා නැවත කියන අපි කේවට්ට වුණා ආච්චිපතිතුමාට වැන්ද ඒක නිසා අපි පෙරදුනා අපි ඉඳලා වැඩක් නැහැ අපි මේ යන් කියලා බය වෙලා තමන්ගේ අසුන් පිට නැගලා කට්ටියම අපසට පැනලා යනවා දැන් ආපහු යන්නයි හදන්නේ තමන්ගේ පැත්තට ඇවිල්ලා මේ දැන් අස්සෙ පිට නැගලා අපසට හැරුණා දැන් හරියන්නේ නැහැ අපෝ ඉති පෙරාදයි කේවට්ට වුණා වැන්දනේ ඒ යන්න උන් දෙක මහබෝසතාණන් වහන්සේගේ පිරිස ඔන්න කියනවා මේ මාසපර්තුමා කට්ටිය කියනවා ඔන්න මහස බ්‍රහ්මදත්ත රජුරෝ 100ක් රජදරුවෝයි සේනාවයි අරගෙන පැනලා යනවා කියලා පැනලා යනවා කියලා කෑ ගහනවා මහත් හඬ ගෝසාල කරනවා කෑ ගහනවා ඒ කාලේ රජුරුතාක් මුල්ල රජදරුවෝත් ඒ කාලේ බය වෙලා ඔන්න පලයන් යනවා ඔන්න ඉතින් කට්ටිය එකට දැන් අර පිළිවෙලකට ඉන්න ටික බලලා මහා සේනාවත් බිදී ගිය සේනාවත් පැනලා දුවනවා බෝසතාණන් වහන්සේගේ මතපැතුමා ඒක දැකලා ආයි තවත් කෑ ගහනවා ඉතින් මාසපැතුමා කියනවා මේ අර පැනලා යන සේනාව පස්සෙන් දුවන්නවත් කියන්නේ නැතුව තමන්ගේ සේනාව අරගෙන නුවර ඉන්නවා බ්‍රහ්මදත්ත රජුරොත් ඒ සමාත් සේනාව 12 කව්වක් තැන් බිදී පලා ගියේ බ්‍රහ්මදත්ත රජුරොත් පැනලා යනවා ඉතා ලැජ්ජෝ හරිම ලැජ්ජාටපත් වෙච්ච දුෂ්ට කේවට්ටය අසුනගේ අස්සය පිට නැගලා කටින් ලේ දම අල්ලේ ලේ පිස දැන් කටනුත් ලේ දාලා අල්ලුත් ලේ පිහදද දුවනවා සේනාවට ආසන්නව අසු පිටම හිඳ සේනාවට ලං වෙලා දැන් අස්සය පිට එලා සේනාවට ලං වෙලා අස්සය පිටේ ඉඳලා කියනවා පින්වත්නි යන්න එපා මම ගෝයියා පුතා වැන්දේ නෑ අනේ යන්න එපා කට්ටිය මම ගෝවියාගේ පුතාට වැන්දේ නෑ ඉන්න කියලා කියනවා එහෙම කිව්වොත් සේනාව දුවනවා අහන්නේ බයිනව කොල්ල පවිටු දුෂ්ට අධර්මිෂ්ට නිකෘෂ්ට අනාචාර ස්වරූපයත් අවලක්ෂණ වජ්ඥාන බමුණු මහල්ල මේ බයිනවා ඉතින් දුෂ්ට කියන්න අරක අධර්මිෂ්ට කියන්නේ ධාර්මික ගතිය නිකෘෂ්ට පහත් අනාචාර නරක හැසිරීම් තියෙන ස්වරූප තියෙන ඇත්ත ආජ්ඥාන මොලේ නැතිකක ඉතිමියර අපහාසයට ලක් අපහාසය සහ උපහාසයට ලක් කරනවා ඒ වට්ට බමුණු හරි ඒ වට්ට බමුණා අපහාසයට පහසයට ලක් කර ගද අපහාසය හා පහස
ඉතින් නාකි බබුණෝ ඔබ ධර්මය යුද්ධයට කියලා ගිහිල්ලා තමන්ගේ බුදුපුර තරම්වත් බාලා නැති මාසප්පන්තුමාට වැන්දනේ මේ මනුස්සය අතර මේ ජඩ කෙනෙක් අපිට කෙනෙක් කරන්න නැති වැඩ තමුන් කරේ මේ ඒ වගේ පහත් වැඩක් තමයි කරේ අපිට කියලා මේ ජඩය කියන්නේ පහත් වැඩ කරන කෙනා අපිට කියලා මේ මරුන් කන්නතු යන දිහාවක යන්න කියලා දැන් කට්ටිය අර සේනාව බැන බැන යනවා තමන කන එක නොහෙලා අර කියවට ඕන කියන අහන්න නැතුව ආක්‍රෝෂ පරිභව කියන්නේ බයිනෝ ආක්‍රෝෂ පරිභව කියන්නේ අරක විදියට බනිමින් නාගරක ආකාරයට බනිමින් බෙනමින් නොරඳවාම දිවන්නවා දැන් සේනාව දුවනවා මොකද කරන්නේ කියවට බලන්න බමුණත් වහවා දිව ගිහිල්ලා බමුණත් දුවගෙන ගිහිල්ලා සේනාව මැදට බැනලා ඇයි කුමක් කියවන්නේ මොනවාද මේ කියවන්නේ මම ගොවියා පුතා වෙන්නේ නැහැ මම ගොවියාගේ පුතාට වෙන්නේ නැහැ මේ බලන්න වඳින කෙනෙක් මේ නලලයි වැලමිටයි ලේ ගාගෙන වදිනවද මෙහෙම මේ මිනිස්සුන්ට වඳිනවද කියලා අහනවා ඒ ගොවියාගේ පුතා මැනිකක් අරගෙන ඇවිල්ලා මට වංචාවක් කළා මාව රැවට්ටුවා කියලා කාරණා කියලා ගිවිස්සගෙන කරගෙන තමන් වසගේකට එසේ මිදී තුන් යොදුන් පලා ගිය ඔය සමහත් සේනාව රඳවගත්තා. උන් දැන් පැනලා යන්න හිටපු සේනාව ටක් ගාලා නවත්තගත්තා. බෝසත්යන් වහන්සේ අනුභවයෙන් නොසිතූ හේයි මුත් දිනේ සේනාව එක්පස් මිටක් ගෙන දැඹුවෙනවා. ගල් තුන පුරා ගෙන අටලොස් රියන් පවුර පිට නැවත එපමණ ගොඩ කරන්නට වඩා ඇතිවන්නේ. ඒ කියන්නේ දැන් පළමු පරිද්දෙම වැටලා වුණ දැන් යොදුන් 3ක් පැනලා ගියපු ඒ සේනාව නවත්තගෙන හිටිය වගේම දැන් වැටරුවා. මේ මිලුන් වර වැට කරා. ඒවට වුණ නවත්තගත්තා. හරි? ඔන්න මෙතන කියන ලස්සන දෙයක්. බෝසත්යන් වහන්සේ අනුභවයෙන් නොසිතූ හේයින් මුත් ඉදින්නේ සේනාව. ඒ කියන්නේ බෝසත්යන්ගේ මේ බලයෙන් හින්දා ඒ සේනාව හිතෙන්නේ නැහැ කරන්න. හරි? එහෙම හිතේ නැති කරා මිසක් නැත්තම් එච්චර ඒ ආපු ආක්‍රමණය කරන්න ආපු සේනාව එක 5 මිටක්වත් ඒ කියන්නේ අතින් 5 මිටක් අරගෙන ඇවිල්ලා අගල් වලට දැම්මුත් ඒ අගල් තුන පිරෙන්න තරම් ඒ අගල් තුන පුරෝගෙන අටලොස් රියන් පවුර පිට නැවත එපමණ ගොඩ කරන්නට අර උඩට හදපු බැම්ම උඩට පස් දාලා උඩට එන්න තරම් සේනාවක් හිටියා. ඒ 5 මිට ගානේ අරගල් වලට දැම්මොත් ඉතින් හැබැයි බෝසතාණන් වහන්සේගේ බෝසත්තානම් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වා වගේ බෝසතුන්ගේ අදහස්ම සිදුවන්නේ. බෝසතාණන් වහන්සේ හිතන විදිහට වෙන නිසා අභිමතාර්ථ වූ චින්තාමානික්‍ය බඳු එතනත් උපමාවක්. ඒක හින්දා 5 මිටක්වත් කැටක්වත් නුවර දිසාවට දමන්නා තබා සිතූද සත්වයෙක් නැති. කියන්නේ 5 මිටක් ගන්න තියා ගල් කැටයක්වත් අතර ගන්න තරම් කාටවත් හිතුරේ නැහැ. සියල්ලෝම આવුත් Taman පළමුන් පරිද්දෙන් හැමෝම ඇවිල්ලා අර තමන් හිටපු විදියටම නුවර වටේට දැන් මේ එළියෙන් ආපහු සේනාව ආක්‍රමණය කරන්න ආපු සේනාව ආපහු හිටගත්තා. ඉතින් ඕක තමයි දැන් තියෙන්නේ. ඉතින් තියෙනවා වචන. ඉතින් අමාරු වචන ගොඩක් දාලා තියෙනවා පාඩමේම. ඉතින් ඕක තමයි අදහස. ඉතින් අවසානයේදී මේ දිගට තියෙනවා. ඉතින් මේ පාඩමට තියෙන ඔයගලන්ට ඔච්චරයි. ඉතින් අවසාන වශයෙන් අදහස පැහැදිලි ඇතිනේ. දැන් කතාව තේරුම් ගන්න. කතාව තේරුම් අරගෙන දෙබස් කවුරු කාටද කිව්වේ කියන එක පැහැදිලි කරගන්න මම මෙතන දාන්නම් දැන්. මේවා කිව්වේ ඒ වට්ටබම්. හරි. මේවා කිව්වේ දැන් සේනාවේ කට්ටිය. මේ පාට ඔය දෙන්නවා. මේ විදිහට බයින්නේ දැන් සේනාවේ කට්ටිය. හරි. මේවා කියන්නේ ආයිත්
කියවට බලමු. මේක කියන්නේ මේවා කියන්නේ දැන් මතකද? මේවා කිව්වේ මේ මවුසද පඬිතුමා. ඉතින් නැගී සිටුව ආචාර්ය නැගී සිටුව මම බාලයෙන්නේ ඔබගේ මුණුපුරා වගේ මට වඳින්න එපා කියලා. ඉතින් මේවා අදහස තියාගන්න කවුද කාටද කිව්වේ කියලා අහන්න පුළුවන්. විචාරවට අදාළව මං කියවර උපහාසය අපහාසය ඊළඟට සාහිත්‍ය රසය ගේන්න තිබ්බ දේවල් උපමා ගොඩාක් තිබ්බ අපි කතා කරා. මෙතනත් තියෙනවා මෙතන රත් මලක් රත් වද මලක් සේ ඉතින් ඔය වගේ රත් කියන රතු පාට ඉතින් ඔය වගේ ගොඩක් තිබ්බා. ඉතින් ඒවා බලා ගන්න ආයි කතා බලන්න අදහස තේරුම් ගන්න කතාවේ කොහොමද ගියේ කියලා. සතරකම් මන්ත්‍රණය මුලින්ම මෙහෙම සැලැස්මක් හදනවා ඒගොල්ලෝ. ඊට පස්සේ ඒක මුළු දඹදිවම අල්ලගන්න තිකේ වට බබුණගේ සැලැස්ම එක ගිරව අහලා ගිරව ගිහිල්ලා මාසුදු පඬිතුමාට කියනවා. ඊට පස්සේ මාසුදු පඬිතුමා ඒකට සැලැස්මක් හදන එක නතර කරන්න. මොකද නතර කරන්නේ අර රජුරු ඔක්කොම අරගෙන පස යොදපු සාදයක් දෙනවා. ඉතින් ඒක නවත්තන්න තමයි ඕන. මොකද ඇත්ත රජුරු ඔක්කොම මැරෙනවා. ඒක නවත්තුවම තරහට අපෝ වෙනවා මුලින්ම අතෑරලා හිටියේ මියුළු නුවර. ඉතින් මියුළු නුවර වටලන්න එනවා. ඊට පස්සේ වටලුවාම ඉතින් විවිධ උපක්‍රම යොදනවා අල්ලගන්න. වතුර නවත්තනවා, දර නවත්තනවා, හාල් නවත්තනවා. ඉතින් ඒ හරියන්ට පිසි ධර්ම යුද්ධයට යනවා. ඉතින් මේ විදිහට තමයි කතාව. ඉතින් ඔක බලා ගන්න වීඩියෝස් ටික ආයි බලන්න මොනවා පුළුවන් වුණොත් AI ෆිල්ම් එකක් වගේ ෆුල් වීඩියෝ එකක් දාන්න හදලා. ඉතින් ඔහොම තමයි තියෙන්නේ උපමාව සහ කතාව විශේෂයෙන් හරියට තේරුම් ගන්න. ඊළඟට කවුද කාර්තිකගේ දෙබස් තේරුම් ගන්න. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේක අදාළ විචාර වගේ වෙන්න පුළුවන් දේවල් මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්. ඉතින් ඔක තමයි අදට වීඩියෝ එක. ඉතින් කොටස් 6ක් වගේ තියෙනවා. ඔක්කොම ඒ ටික බලලා ලෑස්ති වෙලා මේ පාඩම හරියට තේරුම් ගන්න. ඉතින් හොඳ වීඩියෝ සීරීස් එකක් කියලා හිතනවා මම ඔයගලන්ට. මේක තමයි ටික බරපතල පාඩමකට තියෙන්නේ. ටිකක් මොකද පරණ සිංහල තියෙන නිසා කතාව තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඉතින් මම සරලව ඔයගලන්ට කියලා දුන්නා කියලා හිතනවා. හරි එහෙනම් ඉතින් ජය වේවාමටම ටික කරගන්න. මම ඉස්සරහට තවත් අලුත් වීඩියෝ ගේන්නම් මේ සිංහල පාඩම් වලට අදාළව ඒ කතාවල තියෙන දේවල් කියලා දෙන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු.